දන්සල් අද ටාගට් කරේ කීයද දන්සල් අපි? ටාගට් කළා පුළුවන් උපරිම යන්න තමයි. පුළුවන් උපරිම යනවා. අටම 50කටත් යනවා නේ. අනිවාර්යෙන් 50කටත් යනවා. බලමු ඉතින් නේ උපරිම try එකක් දෙනවා. ඉතින් guys අපි අතනින් අයිස්ක්‍රීම් කාලා එන ගමන් අපි වීඩියෝ එකට ගත්තේ නැහැ මොකද අපි ඊට කලිනුත් අපි අයිස්ක්‍රීම් කෑවා හින්දා අත් කෑවේ නැහැ. පසුත් අපි ටෙක්නොලොජිය භාවිත කරලා කෑවා නේ හෙල්මට් එක ගෙනල්ලා. පාර රස්නේ හින්දානෝ පේනවද දන්නේ නැහැ. නොනවතින සංචාර ගමනේ අලුත් දේවල් සොයා යන්න ඔබත් මා සමග එකතු වෙන්න Travel Handiya YouTube channelය subscribe කරන්න. guys අයිස්ක්‍රීම් දන්සල් එකට ආවා. රැස්සේ මාත් අයිස්ක්‍රීම් කාලා යන්න ඕනේ නැත්නම් අර නෑ නේ දන්සලේ හැමදාම නෑ නේ ඉඳලා ඉන්න කන්දේ මල්ලි මොකද කියන්නේ නහයනත් එක සනවද ඔක්කේනවා බලائیں අද අවුසරක් නෑ රැස්ස දින්නේ ඔක්කොම අරන් ආවනේ අපි කුඩත් එක්ක සූදානම් කියලා තමයි අපි ආවේ අනිවාර්යෙන් අපි දන්සල් අද ටාගට් කරේ කීයද දන්සල් අපි ටාගට් කළා පුළුවන් උපරිම යන්න තමයි පුළුවන් උපරිම යනවා අටම 50කටත් යනවා නේ අනිවාර්යෙන් 50කටත් යනවා බලමු ඉතින් නේ උපරිම try එකක් දෙනවා අපි ඊළඟ දවසේ හම්බ වෙනවා. ඉතින් guys අපි අතනින් අයිස්ක්‍රීම් කාලා එන ගමන් මේ වීඩියෝ එකට ගත්තේ නැහැ මොකද අපි ඊට කලිනුත් අපි අයිස්ක්‍රීම් කෑවා හින්දා පත් කෑවේ නැහැ. පසුත් අපි ටෙක්නොලොජිය භාවිත කරලා කෑවා නේ හෙල්මට් එක ගෙනල්ලා. ඒකින්ද මේ ඒක ප්‍රයිස් තිබ්බේ. ඒකට ප්‍රයිස් ගන්න. ඉතින් අපත් දන්සලා උතන පේනනේ පොලිම. මේ ඊටකොට අපි දන්සල් 4ක් ඇදනේ. දැන් මේ වෙනකොට මේ ඉතනම ඔක්කොගේම පෝලිං කියන්නේ මේ කිට් වෙන්නවත් බෑ. සෑහෙන ඉවසීමෙන් තමයි පෝලිමට යන්න වෙන්නේ. අපි අරගෙනත් මේ මේක කරලා මේ මොඩරේට්වත් දාලා ඉස්සරහට ගිහලා කෑවා. ඉතින් ගයිස් මෙතන තියෙනවා කිරිකෝපි. කිරිකෝපි දන්සලකට ඇවිල්ලා ඉන්නේ. හරි මට පෙන්නන්න. මොන කෝපි මරුවේ දැක්සට. පට පිච්චේ. පාර රස්නේ හින්දානෝ පේනවද දන්නේ නැහැ. කොකල බිස්කට් එකක් තියෙනවා. අන්න දෙන්න විදිහට. ඔන්න ඉතින් guys අපි තවත් දන්සලකට ඇවිල්ලා ඉන්නේ. දන්සල් වලින් අලුත්කම ඉතින් ඔයාලා දන්නවා ඉතින් මේ විදිහට තමයි අපි දන්සල් වලින් හදන්නේ අද දවසේ. අපි හොඳටම තෙමෙලා ඉන්නේ guys මේ වැස්ස තෙමීගෙන ආවා අපි මේ වහලක් වගේ. ඉතින් guys අපි දැන් සෑහෙන දන්සල් ප්‍රමාණයක් ඇඳගෙන ඉන්නේ සෑහෙන වැස්ස තෙමිලා සෑහෙන කට්ටක් කාගෙන අපි මෙතෙන් ඇවිල්ලා ඉන්නේ දැන් අපි.
අදට ඉතින් මේ ලොකේ ඉවර කරන්න තමයි මේ ලැහැත් වෙන්නේ. මගේ වීඩියෝස් බලන ඔයා මගේ channel එකට අලුත් වෙන අනිවාර්යෙන් channel එක subscribe කරගෙන යන්න. ඉතින් මේ වීඩියෝ එක ආතල් වගේ නම් අතල් වගේ කියලා හිතනවා නම් අනිවාර්යෙන් දැන් හැමෝටම share කරගෙන යන්න කියලා ඉන්නවා. ඉතින් යටින් comment එකක් දාගෙන යන්න ඕම්ම. එහෙනම් එළගිරි ජය වේවා. නොනවතින සංචාර ගමනේ අලුත් දේවල් සොයා යන්න. ඔබත් මා සමග එකතු වෙන්න. Travel Handiya YouTube channel එක subscribe කරන්න.